හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ එවී නවස් YouTube channel එකට. අදත් අපි ඔයාලට තනි කොටසක ලස්සනම ලස්සන කෙටි කතාවක් ගෙනාවා. අපි ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. ඒ වගේම ආදරණීය ඉල්ලීමක් තියෙනවා. අපි මේක අලුතින් පටන් ගත්ත channel එකක්. ඉතින් මොනවා හරි අඩුපාඩු ඒ වගේම දියුණු කරගන්න දේවල් තියෙනම් ඒවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න කියලත් ආදරණීය ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම. අද කතාව වෙනම නිකිණි. ඉතින් අපි ඉක්මනටම යන් කතාව පැත්තට. නිකිණිට ඇහැරුනේ අමුතු තුන පාසලකුත් එක්ක ආපු ආච්චිමට. ඉතින් මරගාතෙම අතපැත ගාලා ෆෝන් එක හොයාගෙන වෙලාව බලද්දි 6:10යි. ඩීඑනේ අගේ ළමක වැදුන්නේ නැන්ද එතකොට? පුතා තමන්ගේ ඇඟට හේතුලා සනීපෙට නිදි. අද මහින්දත් ලෝබයි. ඒත් ඉතින් නැගිටින්නම එපැයි. පුතාගෙන් හිමීට එහාට වෙලා පුතාට පැනල්ලෙහිකුත් පුරවලා නිකිණි කුස්සියට ගියා. නිකිණි යනකොට සිතුජි පණ දාගෙන මොනවද හදනවා. නිකිණිට කොල්ලා ගෙන දෙන්න පුදුම ආදරයක්. කෙළ පිටිපස්සෙන් ගිහින් කොල්ලව බදාගත්තා. ඇයි පැටියෝ මාව ඇහැරුවේ නැත්තේ? නිකිණි ඇහුවේ නෝ කඩු ස්වරූපයෙන්. පුතා ඔයාගෙන් කිරිබිබී එලාම් එක වදිද්දී හිටියේ. ඔයා හොඳටම නිදි. මම එලාම් එක ඕෆ් කළා කුස්සියට ආවා. ඔයාව ඇහැරවන ලෝභය හිතුන මැනික. සිතිජි කිව්වේ කෙල්ලගේ කම්බට ආදුවක් දෙන ගමන්. නිකිණී සිතිජයි විවාහ වෙලා දැන් මේ 4 වෙනි අවුරුද්ද. පුතාට අවුරුදු 2යි. නිකිණි කියන්නේ ධනපති පන්තියේ ව්‍යාපාරික බහුලක එකමුතුව. සාමාන්‍ය පොලක කොල්ලෙක් වුණ සිතිජිට නිකිණිව දෙන්න නිකිණිගේ තාත්තා පොඩ්ඩක්වත් කැමතුන්නේ නැහැ. සියලු යසිසරු වලට පයින් ගහලා නිකිණි සිතිජි ළඟට ආවේ හිස් අතින්. හැබැයි ආදරේ පිරුණු හිතින්. එයාට ජීවිතේ ගොඩ නගා ගන්න අඩිතාලමට තිබ්බේ ආදරේ විතරයි. ආදරේ අත්තිවාරෙමට දාලා හදන පෙම්මාලිකා හරි ශක්තිමත්. කාටවත් කඩන්න අමාරුයි. කෝ ඉන්න මම අපි දෙන්නට කුක්කු හදන්න. මොනවද පැටියෝ ඔයා හදන්නේ? නිකිණි ඇහුවේ හුරතලේ. චිකන් බුරියානි එකක් හැදුවා. බලන්නකෝ අද කට්ටිය කැමෙන්ට්ස් කෑම කද්දි කාටද ආඩම්බර? සිතිජිට කිව්වේ විහිළුවට. දෙන්නටම එක්ක කිරි හදලා සිතිජිගේ එක නිවෙන්න පැත්තකින් තියලා නිකිණි කිරි එක බීලා වොෂර් එකක් දාගන්න ගියේ ඉස්කෝලේ යන පරක්කෙන් නිසා. නිකිණි ගුරුවරියක් විදිහට සේවය කළේ. නිකිණි සිතිජයි අතර ප්‍රේමය පටන් ගත්තේ දෙන්න සල්සබියේ ඉගෙන ගද්දී. නිකිණි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යනකොටවත් එයාගේ තාත්තා කැමති වුණේ නැහැ. ඒත් නිකිණිගේ දැඩි කැමැත්ත නිසාම අන්තිමේ යන්න දුන්නේ නැහැ. නිකිණි සාර්ථක උපාධිය අවසන් කළා. සිතිජිට ආව පවුලේ ප්‍රශ්නත් එක්ක උපාධිය සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඊට පස්සේ එක රස්සාවල් කළා. ප්‍රේම සම්බන්ධයෙන් දැනගෙන නිකිණිගේ තාත්තා සිතිජි පස්සෙන් අරයවන්න ගත්තට පස්සේ තමයි ගෙදරට හොරෙන් නිකිණි සිතිජි එක්කෙන් තීරණය කළේ. ඒ කාලෙම ගුරු විභාගෙ ලියලා නිකිණි පාස් වුණා. ඉස්කෝලේ තෝරගද්දි කොළඹ එකක් ගන්න හොඳටම පුළුවන්කම තියෙද්දිත් මාතලේ ඈත ගමක ඉස්කෝලයක් තෝරගත්තේ තාත්තලාගෙන් ඈත් වෙලා නිදහසේ ඉන්න ඕනි හින්දා. ඒ වගේම තාත්තලා ටික කාලෙන් නිකිණිලාගෙන වද වෙන එක අතහැරලා දැම්මා. මාතලේ ලස්සන ගමක රෙන්ට් එකට ගෙයක් අරගෙන නිකිණි සිතිජයි ජීවිතේ පටන් ගත්තා. පුතා හම්බුනාට පස්සේ සිතිජි ගෙදර රැඳෙන්නත් පුළුවන් විදිහට පොඩි පොඩි බිස්නස් තමයි කළේ. කෙල්ල ඉස්කෝලේ ගියාම පුතාව බලාගත්තේ සිතිජ. එදා ඉස්කෝලේ සිතිජිගේ බිරියානියකට පුදුම ප්‍රශංසා තමයි ලැබුණේ. සමුව ඇසුල ගුරුවරිය හරියට අගය කළා හස්බන්ඩ් මේලා දෙන එක ගැන. ඔයලා විතරක් නෙමෙයි කෑම එක ලස්සනට ඔත්තලා බෑග් එකටත් දාලා දෙන සිතිජි තමයි. හැබැයි ඉතින් වයසේ වැඩි ටීචර්ස්ලා නම් ටිකක් අනම්මනම් කිව්වා. පිරිමෑට කියලා උයන් කන එක පවුලු. කවුද ආම්දුර කෙනෙක් බලන්නටත් කිව්වද? කවුරු මොනවා කිව්වත් හිනාවලා නිකන් ඉන්නවා මිසක් නිකිණි කවදාවත් ප්‍රශ්නයක් දාගත්තේ නැහැ. මේම ලස්සන ගලාගෙන යන ජීවිතයේ දවසින් දවස ආදරෙන් සතුටෙන් තව තව පිරුණ මිසක් අංශයකින්වත් ආදරේ අඩුවක් වුණේ නැහැ. ඒ සතුට සුණු විසුණු වෙන කෝල් එකක් එක දවසක් ආවා. හෙලෝ මෙතන ඇක්සිඩන්ට් එකක් කළා පිරිමි කෙනෙක්. එයාගේ ෆෝන් එකේ අන්තිම නම්බර් එකට තමයි මේ ගත්තේ. උඩ තන්න බෑ උනේ. ගහක වැදිලා බයික් එක නැවතිලා තිබ්බේ නැත්තම් කෑලි වතුතුරු වෙන්නේ නැහැ. නිකිණිගේ පපුව ඇතුලේ අකුණක් පිපුරුවා. දෙයනේ කෙල්ල නොමර වෙන්නේ පුතා වෙනුවෙන්. අනික කොල්ලා ජීවත් වෙන බව දැනන් හිටිය නිසා. කෙල්ල දරුවව එයාගේ සුමේදාකට දීලා පිස්සුවෙන් වගේ දුවගෙන යන්න අතට සුමේදාක එයාගේ හස්බන්ඩ් කෝල් කරලා ගෙන්න ගත්තේ ඉක්මනටම නිකිණියක් යවන්න. සරත් එයා විනාඩි 2කට 3කට ට්‍රීවිල් එක අරගෙන ආවා. නගින ඉක්මනට සරත් එයා බ්‍රාස් ගාලා ට්‍රීවිල් එක හරවලා ගත්තා.
අනේ සරත් හිමී යන්න පරිස්සමට. සුමේද බයෙන් කිව්වේ. සරත් අයියා නිකිණියදී මුළු උඩු තැන්නම සෙනඟ පිරීලා. කොල්ලව බෑවුමෙන් උඩට ගෙනත්. කොල්ලට සිහියේ නැහැ. කෙල්ල සෙනඟ අස්සෙන් රිංගලකින් කොල්ලව බදාගෙන අරන්න ගත්තා. සරත් අයියා අමාරුවෙන් කෙල්ල වයින් කළා කට්ටිය උදව්වෙන් කොල්ලව ට්‍රීල් එකට දාගෙන ස්පිතාලෙට අරන් ගියේ. කෙල්ල කොල්ලව අතක ගාරනවා දිග්ගටම. කොහොමද දාගන්නද? තමුන් බන වගේ ආදරේ කරන මිනිහා සිහියෙන් නැතුව පාරේ ලේපලාගෙන ඉන්නේ. අනේ ඉක්මනට යන් සරත් අයියේ. නංගි කලබල වෙන්න නැති ඉන්නකෝ පුළුවන් උපරිම වේගෙන් තමයි මේ යන්නේ. තව ටික දුරනේ ස්පිතාලෙට. ගේට්ටුව ළඟටම ට්‍රොලිය ගෙනත් කොල්ලව වාට්ටුවට අරන් ගියා. කෙල්ලයි සරත් අයියේ පස්සෙන් දිව්වා. නිකිණි ඩොක්ටර්ස්ලා ළඟ වැඳත් වැටුණා. කොල්ලව වාට්ටුවට දැම්මා. නිකිණිලා අවශ්‍ය විස්තර දීලා ගෙදර ආවේ ආයෙ උදේට යන්න හිතාගෙන. කෙල්ල පාන්දරම නැගිටලා සුප් ඒකුත් හදාගත්තා. කොල්ලට සිහිය આવුත් තිබුණොත් බොන්න පුළුවන් නේ කියලා හිතලා. කෙල්ල යනකොට කොල්ලට සිහිය ආවිත් ඩොක්ටර් චෙක් කරනවා. ළඟට ගියාම දැක්කේ දෙයියනේ සනින මල්ලි. කෙල්ලගේ මාමගේ පුතා. මාමා කිව්වේ අම්මගේ මල්ලිගේ පුතා. නිකිණිගේ තාත්තයි තාත්තගේ නෑයෝ වගේ නෙමෙයි. අම්මගේ පැත්තේ නෑදෑයෝ හැමෝම හොඳට ඉගෙන ගත්ත හොඳට ඉන්න මිනිස්සු. තාත්තගේ පැත්තේ සල්ලි බලයෙන් ඔලු ඉදිමුණු උත්තච්ච මිනිස්සු. සනර මල්ලි නිකිණිව දැක්කම පුදුම වුණා. මල්ලි ඒ කාලේ මෙඩිසින් ගියා කියලා දරන් හිටියලා නිකිණි මේ වෙද්දි කිසිම නෑයෙක් එක්ක සම්බන්ධතාවයක් තිබුණේ නැති නිසා මල්ලි මාතලේ හොස්පිටල් එකේ වැඩ කියලා දරන් හිටියේ නැහැ. නිකිණි මල්ලිව බදාගෙන අඬන්න පටන් ගත්තා. නිකිණිට ඇති තරමක් කලන්න දීලා මල්ලි කතා කළා. අක්කේ ඇයි ඔයා අපිටවත් කතා නොකළේ? නැන්දලා ඔයාලව හරියට හෙව්වා. පස්සේ අතෑරලම දැම්මා. නැන්ද නම් මේ ළඟට එතන ඔයා ගැන කියා කෙල්ල දුක් විඳිනවා දන්නේ නැහැ කියලා. ආදරය කරන අය එක්ක ජීවත් වෙනකොට කොහොමද සනර දුකක් වෙන්නේ? ආයෙ කවදා හරි එහෙම කිව්වොත් කියන්න අක්කා කොහේ හරි ආදරය කරන කෙනෙක් සතුටෙන් ඇති කියලා. නිකිණි කිව්වේ කඳුළු අතරින් hina වෙලා. අක්කේ අයියගේ වාසනාවට ඒ වගේ ඇක්සිඩන්ට් එකකින් මෙහෙම බේරලා තියෙන්නේ. කාලයක් එක තැනම ඉන්න මේ හැබැයි. ඒත් ඊට පස්සේ යාට පරණ විදිහටම ඉන්න පුළුවන් ඒ. එයා නැගිටින දවස තින්නේ වෙන්නේ ඒ වෙනුවෙන් ඔයා කැප වෙන තරම මත. මම දන්නවනේ අක්කා ගැන. අයියා ඉක්මනට නැගිටි. සරල කිව්වේ නිකිණිගේ ඔළුව අත ගාලා. ඉස්සර ඉඳන්ම සරල නිකිණිට හරි ආදරේ. සිහිය ඇවිත් තිබ්බට තාම සිතජේ කල්පනාව හොඳමදි. ඇක්සිඩන්ට් එකක තියෙන ෂොක් එකට එහෙම වෙන එක සාමාන්‍ය බව ටික දවසක් යද්දී ඒක හරියන බව සන්ඩ්‍ර කිව්වා. ගෙදර ඇවිත් වොෂ් එකක් දාගෙන නිකිණිගෙන් එයා ගෙදරින් පුතාව එක්කන් ආවා. පුතත් නිදිමතේ හිටියේ. පුතාව නිදි කළා නිකිණි එළිය බංකුවට ආවා. බැන්දට පස්සේ සිතින් නැතුව ඉන්න පළවෙනි රාත්‍රියේ. අහස පැහැදිලි, තරු පිරීලා, හඳ පළුවත් පායලා. නිකිණිට පුංචි කාලේ මතක් වුණා. තාත්තගේ දරදඬුකමට යලින් තමා වෙනුවෙන් තිබුණු ආදරේ මතක් වුණා. තාත්තා මට සමා වෙන්න. එහෙම කියලා නිකිණි හිතෙන් කිව්වා. අම්මා සිතිජට අකමැත්තක් තිබුණේ නැතත් තාත්තගේ වචනෙට පිටින් යන්න බය වුණා. අම්මා පව්. කොච්චර දුකක් විඳින්න ඇද්ද කියලා නිකිණි කල්පනා කළා. කෙල්ල අම්මටවත් කෝල් නොකළේ සිතිජට තිබ්බ ආදර නිසාමයි. අම්මා නිකමට හරි තාත්තට කිව්වොත් කියලා නිකිණිට බය හිතුණා. නිකිණි අම්මලා ගැන හිතද්දි සන්රත් මේ තරු පිරිච්ච අහස බලන ගමන් ඩොක්ටර්ස්ලාගේ නිලිනිවාසෙන් එළියට බහලා නැන්දට කෝල් එකක් කරන් කතා කරන ගමන් හිටියේ. නිකිණි හම්බුන කතාව නොකිය නැන්දලගේ අදහස් දැනගන්න සනරට ඕනුනේ. අනේ පුතේ මාව පස්සේ හරියට වෙනස් වුණා. දුරු කරපු කෙනෙක්ද කම් ගැන හරියට දුක් වුණා. මාමලත් දැන් එක්ක එක අසනීපයි. ඊයේ කිව්වා කෙල්ලෙන්න ගණන් දන්නවා දෙන්නම එක්කන් එනවා කියලා. දැන් දරුවොත් ඇති කියලාත් කිව්වා. එහෙම කියලා කවදා නැතුව මම ඇඬුවා පුතේ. නැන්ද කිව්වේ හූල්ලනවම. එතකොට නැන්ද කියන්නේ අක්කා ඉන්න තැන දන්නවනම් ඔයාලව සමාවෙනවා කියලාද? සිතිජ අයියෝ කවුලට බාර ගන්නවා කියලාද? සනල ඇහුවේ හරියට තහවුරු කරගන්න. හරියටම තහවුරු කරගත්තට පස්සේ සනල ඇඳට විස්තරේ කිව්වා. හෙට උදේ මෙයාලා එනවා කිව්වා. කිව්වා වගේම ආවා. එදි 10ට විතර වුණා. 12ට නිකිණි හොස්පිටල් එකට එනකන් එයාලා සනරගේ නිල නිවසට වෙලා හිටියා. මොකද නිකිණි ඉන්න තරම් ගැන සනලට අහගන්න බැරි වුණා. අද දවල්ට හොස්පිටල් එකට එනවා කියලා විතර දැනන් හිටියේ. සිතිජගෙන් ගෙදර අහගන්නත් එයාගේ සිහි කල්පනා එච්චර හොඳ මදිනේ. දොරහට සනරත් එක්කම අම්මයි තාත්තයි වාතුවට ආවා. ඇවිත් සිතිජ ළඟට ගියා. සිතිජගේ ඔළුවත් අත ගාලා කතා කළා. අම්මා. තාත්තා දුරින් ඉඳන් බලන් හිටියා විතරයි. එතකොටම ඈත කොරිඩෝර් එකකින් නිකිණි මතුවෙන සනර දැක්කා.
සිතුජි ගාව සැරේ තව දෙන්නෙක් ඉන්නවා පෙන්නන්න අම්මයි තාත්තයි ඉඳී කියලා නිකිනි හීනෙන්වත් හිතන්නේ නැහනේ. කොරිඩෝරෙන් ඇදලා වාට්ටුව ඇතුළට එන නිකිනි අම්මයි තාත්තයි දැකලා මොහොතකට ගල ගැහුණා. ඊළඟ මොහොතේ අත් දෙක දෙපැත්තට දික් කරගෙන නිකිනි දිගේ තාත්තා ගාවට. තාත්තා නිකිනිව තද කරලා වතා ගත්තා. නිකිනි ඇස් වලින් කඳුළු බේරන ගමන් තාත්තගේ උරහිස් වල ගෑවුණා. නිකිනිගේ පිටට සීතලක් දැවුණා. දෙයියනේ තාත්තා අඬනවා. ජීවිතේ කවදාවත් තාත්තා අඬනවා නිකිනි දැකලා තිබ්බේ නැහැ. මේ වස දිවි වෙන්නේ හින්දි පින් වල විතරයි කියලා සන්ඩ හිතන් හිටියේ. නිකිනි ඔලුව උස්සලා අම්මා දිහා බැලුවේ. ඒ වෙලේ අම්මගේ මුණ තිබ්බේ මුළු ලෝකෙම දිනන්න වගේ පෙනුමක්. ඒ රූප රාමුව නිකිනිගේ හිතේ සදාටම නොමැකෙන්න සේව වුණා. තාත්තලා කවදාවත් දරුවෙක් තරහ වෙන්නේ නැහැ නිකි. ඔයාගේ තාත්තා තරහ නැතුව ඇති. පුතා මුලින්ම අතට ගත්ත දවසේ සිතුජි කිව්ව එක වාට්ටුව පුරා දෝංකාර දෙනවා වගේ නිකිනිට ඇහුණා. නිකිනි ගිහින් සිතුජිව බදාගත්තා. සිතුජි ඇත්තමයි තාත්තලා කවදාවත් දරුවෙක් තරහ වෙන්නේ නැහැ. ඒක ඔප්පු කරන්නද ඔයා හැප්පුණේ. නිකිනි එමෙහිට මිමිනුවා. කල්පනාව නැතුව හිටිය සිතුජි පළවෙනි පාරට කතා කළා. මම යන්නම් දැන් මට සතුටින් යන්න පුළුවන් නිකිනි. ඔක්කොම බලාගෙන හිටිය නර්ස් කෙනෙක් මේසුල තිබ්බ කොළයක මෙහෙම කුරුට ගෑවා. පීතලු ලතාව සෙනෙහෙන් රැකගන්න. කිම් හානෙකට පවා නොවෙනස් සුව හදන. කිස උරා ලෝකෙට පණ නලපවන මව්පියවරුන් තුරු වැනි මීරක රැකගන්න. ඉතින් අදට කතාව ඉවරයි. යාළුවනේ කතාව ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් බටන් එකත් ඔබන්න. ගිහින් නම්